සාදරයෙන් පිළිගන්නවා දැහැ මිනිසුන් අඩවිය YouTube channel එකට. අද ඔයාලට ගෙනාවේ කුරුංග මිග ජාතකය. කුරුංග නම් මුවාගේ කතාව. පින්වතුනි, පින්වත් දරුවනි, බුදුවදනට අනුව සසර ගමන තරම් භයානක වෙනත් දෙයක් නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබනාතුරු කැමැති වුණත් අකමැති වුණත් හැමෝටම ඉපිද මෙරි යන්නට වෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවදියේ පෙරුම් පිරුවේ පවා එබඳු බිහිසුණු සසරකයි. අප මහා බෝසතාණන් වහන්සේ පසුපසින් වෛර බැඳගෙන දේවදත්ත නිසා බොහෝ දුක් විඳින්න සිදු වුණා. බොහෝ අතුරු ආන්තරාවන් වලට බඳුන් වුණා. ඒ විතරක් නොවේ. තමන් ළඟම පැවිදි වූ දේවදත්ත භාග්‍යවතුන් වහන්සේට කළ හැකි සෑම හතුරුකමක්ම කළා. දේවදත්තයාගේ මේ අසාමාන්‍ය පරිගැනීම බොහෝ භික්ෂූන්ගේ කතාබහට ලක් වුණා. මෙහි කියවෙන්නේ එබඳු සිද්ධියක්. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ වැඩ වාසය කළේ රජගහ නුවර වේළුවනයේ. එදා ධම්සභා මණ්ඩපයට රැස් වූ භික්ෂූන් වහන්සේලා දේවදත්ත ගැන කතා කරමින් සිටියා. ඇවැත්නි, හරිම අපූරුයි නේද මේ දේවදත්තගේ පරිගැනීම? සෑහීමකට පත්වෙන දෙයක් නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට හානි කරන කල් දේවදත්තට නින්දක් නෑ වගේ බලන්ට අජාසත් රජ්ජුරුවනේ සහාය අරගෙන දුනුවායන් යැව්වා. ඒක අසාර්ථක වුණා. ඊට පස්සේ නාලාගිරි ඇත්රාජාට රාපෝවලා හෙන්ඩුවෙන් ඇනලා හොඳටම කුලප්පු කරවලා භාග්‍යවතුන් වහන්සේ වඩින මග මූණට මුලිච්චි වෙන්නට පිටත් කෙරෙව්වා. ඒකත් වැරදුනා. ඊට පස්සේ ඇවැත්නි තමන්ගේ අතින්ම භාග්‍යවතුන් වහන්සේට හදි කටින්ට සිතුවා නොවැ. හොරාටම ගිජුකුළු පව්වට නැගලා හිට භාග්‍යවතුන් වහන්සේ පහළ සක්මන් කරද්දී උඩ ඉඳන් පහළට මහා ගලක් පෙරළුවා නොවැ. අපේ අප්පෝ, මේ දේවදත්තයා මෙවැනි දේ කරන්න හිතන්නේ කොහොමයි? භික්ෂුන් වහන්සේලා ඔය විදිහට දේවදත්තගේ පරිගැනීම ගැන කතා කරමින් සිටියා. ඒ අවස්ථාවේ අප භාග්‍යවතුන් වහන්සේ ධම්සභා මණ්ඩපයට වැඩම කළා. පනවන ලද බුද්ධාසනයේ වැඩ සිටියා. මහණෙනි, ඔබ මේ රැස් වෙලා කතා කරමින් සිටියේ කුමක් ගැනද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි කතා කරමින් සිටියේ දේවදත්ත ගැනයි. භාග්‍යවතුන් වහන්සේගේ ඥාති සහෝදරයා වෙලා උතුම් පැවිද්දත් ලබාගෙන කිසි වගක් නැතුව දිගින් දිගටම පරිගන්නවා නොවැ. භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයට හානි කරනාතුරු දේවදත්තට නින්දක් නැති ගානයි. පින්වත් මහණෙනි, ඔය දේවදත්ත මට හමු වුණේ මේ ආත්මයේ විතරක් නොවේ. බොහෝ ආත්මවල බොහෝ වාර ගණනක් මුණ ගැසී තියෙනවා. ඒ හැම වාරෙම උත්සාහ කළේ මාව වනසන්න තමයි. එක්තරා ආත්මික ඔහු මාව වනසන්නට උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ජීවිතයේ බෝසත් අවදියේ දෙව්දත් මුණ ගැසුණු අතීත විස්තරේ දැනගන්න කැමති. අපට ඒ කතාව වදාරන සේක්වා. පින්වත් මහණෙනි, ගොඩාක් ඉස්සර කාලෙක බරණැස් පුරේ බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් රාජ්‍ය කළා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ කුරුංග නැමැති මුවෙක්ව ඉපදිලා වනයේ වාසය කළා. ඒ වනාන්තරයේ ඇද්දෙමට ගස් ගොඩක් තියෙනවා. ඒ ඇද්දෙමට ගස්වල ගෙඩි හැදෙන කාලෙට කුරුංග මුවා එතනට එනවා. ඇද්දෙමට ගෙඩි කමින් වාසය කරනවා. ඔය කාලේ ඒ ගමේ එක්තරා වැද්දෙක් හිටියා. ඔහු මුවන්ගේ පා සටහන් ඔස්සේ ගිහින් ගෙඩි තියෙන ගස්වල අට්ටාල හදනවා. ඊට පස්සේ අට්ටාලෙට ගොඩ වෙලා හැංගිලා ඉන්නවා. ගෙඩි කන්ට මුවන් ගස් යටට එද්දී සැතින් විද මරනවා. ඒ මස් විකුණලයි ඔහු ජීවත් වෙන්නේ. දවසක් මේ වැද්දා අද්දෙමට ගස ළඟින් යද්දී බෝසත් මුවාගේ පා සටහන් දැක්කා. දැකලා ඇද්දෙමට ගහේ
අට්ටාලයක් බැන්දා. උදෙන්ම කෑම කාලා ආයුධත් අරගෙන ගිහින් ඇද්දෙමට ගසට ගොඩ වුණා. හැංගිලා හිටියා. බෝධිසත්වයොත් ඇද්දෙමට ගෙඩි කන්න ඕනෑ කියලා උදෑසනින්ම එතනට ගියා. නමුත් එක්වරම ගහට ලං උනේ නෑ. අට්ටාල වැද්දන් මේ ගහෙත් අට්ටාල බැඳගෙන ඉන්න බැරි නෑ කියලා කෝකටත් කල්පනාවෙන් වටපිට බැලුවා. මුවා ඈත සිටන් ගහ දිහා බලන් ඉන්නවා විතරයි. ළඟට පැමිණියේ නෑ. වැද්දත් බලාගෙන සිටියා. මුවා එන පාටක් නෑ. එතකොට වැද්දා මුවාව ළඟට ගෙන්නා ගන්න හිතලා සැඟවී සිටියදීම ඇද්දෙමට ගෙඩි කඩ කඩා මුවාගේ පැත්තට විසිකලා. බෝසත් මුවා මෙහෙම හිතුවා. හරි වැඩක් නොවැ. මෙතෙක් කලක් මා ඉදිරියට මෙහෙම ගෙඩි වැටුනේ නෑ. අද මොකෝ මේ මහා ආදරයකින් වගේ ගෙඩි ළඟටම එන්නේ හිතලා හොඳ හැටියට විපරම් කළා. එතකොට ඇද්දෙමට ගහේ අට්ටාලේ සැඟවිලා තමන් දෙස කුරුමානන් අල්ලන වැද්දාව දැක්කා. දැකලා නොදැක්කා වගේ මෙහෙම කිව්වා. හනේ එම්බල වෘක්ෂය මීට කලින් මෙහෙම දෙයක් උනේ නෑ නොවැ. තොපගේ වෘක්ෂයේ එල්ලී තියෙන ගෙඩි වැටුනොත් කෙලින්ම අතටම බිමට වැටුණා. අද මොකෝ මේ පැත්තට ඇලවෙලා මේ පැත්තට ගෙඩි වීසි වෙන්නේ. තෝ පැරණි වෘක්ෂ ධර්මයට විරුද්ධව ගියාද? තෝත් එහෙනම් තමන්ගේ වෘක්ෂ ධර්මයට විරුද්ධව ගියා නම් මාත් ඔය ගහ යටට එන්නේ නෑ. වෙන ගසක් හොයාන යනවා කියලා මේ ගාථාව පැවසුවා. ඇද්දෙමට රුක් නුඹ ඇයි මේ ගෙඩි ඇදේට වට්ටන්නේ? කුරුංග මුවවන මා එය දැනගත්තා. තොපරුකේ ගෙඩි අරුචිය මාහට යන්නෙමි මං වෙන ඇද්දෙමට රුක වෙත. එතකොට එය අහගෙන හිටපු වැද්දාට හොඳටම කේන්ති ගියා. ඵල මුවෝ යන්න මාත් තොට විරුද්ධයි කියලා වාඩි වී ඉන්න ගමන්ම ආයුධයෙන් මුවාට ගැහුවා. බෝධිසත්වයෝ විදුලියේ වගේ සැනකින් අහකට පැනලා නැවතුණා. මෙහෙම කිව්වා. එම්බල මිනිහෝ දැන් මට කවුරු හරි විරුද්ධ වුණොත් ඔහුට අටමහා නරකාදියටත් උස්සද නිරය දහසයත් පස්වැදෑරුම් වදබන්ධනත් විරුද්ධ නෑ. ඒවා ඔහුත් එක්ක යාළුයි කියලා බෝසත් මුවා වනයේ පඳුරු අස්සෙන් නොපෙනී ගියා. ඉතින් පින්වත් මහණෙනි, ඉස්සරත් දේවදත්ත ඔහොම තමයි මාව මරන්නමයි උත්සාහ කළේ. නමුත් ඒ වතාවේ බැරි වුණා. ඒ කාලේ අට්ටාල වැද්දා වෙලා හිටියේ දේවදත්ත. කුරුංග මුවා වෙලා හිටියේ මමයි කියලා මෙම කුරුංගමික ජාතකය අප මහා භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. සියලු දෙනාටම බුදු සරණයි. අපි නැවතත් ලස්සන ජාතක කතාවකින් හමු වෙමු.